මල්ලි හොඳ වෙලාවට එළියට ආවේ බං. තාත්තට හොඳටම පපුවේ අමාරු හැදිලා බං. අනේ ඉක්මනට වාහනේ අරන් යමන්කෝ ඉස්පිරිතාලෙට. අනේ වරෙන්කෝ යන්න මල්ලි. ඔය යන්නද බං අද? වාහනේ තෙලුත් නෑ බං. අනික වාහනේත් කැඩලා. ඔබ වෙන එකක් බලාගනි. මට නම් යන්න වෙන්නේ නෑ බං. අනේ ඇයි බං එහෙම කියන්නේ? ඒ අපි දෙන්නකම තාත්තා නේද බං? හරි කමන්නේ මම මොකක් හරි බලන්නම්කෝ. පිස්සුද මන් දන්නේ නෑ මුන්ට. කරුමයක් වුණානේ මේක. රෙද්ද. හෙලෝ. හෙලෝ ගියපන්. ඔව් එනවා. වාහනේ. හරි. මේ උඹ විතරයි ඉන්නේ. හරියට එලකිරි. හරි යා සෙට්ටමු. සුපිරි ආතල්ලයක් දාමු. හරි මන් තියනවා. ඇයි මල්ලි ඔහොම උඹ? තමන්ගේ තාත්තා වෙන හොස්පිටල් එකට යන්න බෑ. යාළුවොත් එක්ක රවුම් ගහන්න යන්න පුළුවන්. කමන්නේ බං. උඹ ඵලයක්. පුතේ උඹට මම මේක කොහොමද කියන්නේ හිටියේ? උඹට ඔය ගෑණි නම් හරියන්නේ නැහැ. එක්ක උඹ තීරණයක් ගන්නේ නැත්නම් මට තීරණයක් ගන්න වෙනවා. උඹට මං ආයි කියන්නේ. තාත්තේ පොඩ්ඩක් ඉන්නකෝ. ඔව් ගියපන්. මං තීරණයක් ගත්ත තාත්තේ. ඔයා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මොකද පුතේ ඔය කරන්නේ? තාත්තේ මම යන්කෝ. කොහෙද පුතේ යන්නේ? එකක් තරම් ඵලයක්. මේක තමයි මං ගත්ත තීරණය. ඔයා යන්න. ඔයා මට හිටියයි කියලා වැඩකුත් නෑනේ. ඔයාට වැඩිය මට මගේ ගෑණි වටනවා. ඒ නිසා ඔයා දැන් යන්න. ඔයා හිටියයි කියලා මට කිසි වැඩකුත් නෑනේ. මට පේන්නවත් ඉන්න එපා. ඔයා යන්න. තාත්තේ මේ මගේ යාළුවගේ පාටියක් තියෙනවා මං ගිහින් නම් ඔයාවම ඉන්න. අනේ පුතේ මේ රෑ වෙලාවේ කොහේ යන්නද? මොන එකේ ගෙදරට වෙලා ඉන්න. අනේ මේ ඔයාගේ පක්කිලි වැඩ ගන්නද මං ඉන්න ඕන. ඔයා ඕන මගුලක් කරගන්න. මොන කරුමයක්ද මේක? අනේ නෑ පුතේ මගේ පුතා විතරයිනේ මට ඉන්නේ. අන්න ඒ නිසා මේ රෑ වෙලාව කොහෙවත් යන්න නැතුව ගෙදරට වෙලා ඉන්න පුතේ. අනේ මේ මොන කරුමයක්ද මේක? මෙන්න අනේ. අනේ ආගේ පුතේ. ඒ මොකද්ද බං උඹ ඔය කරන්නේ? උඹේ තාත්තරම නේද බං උඹ ඔය අත උස්සන්නේ? මොකද්ද කරන්නේ? මට මේ පොට්ටයත් එක්ක ඉඳලා එපා වෙලා බං. කාලා කණි බල්ලා. උඹ ඔහම කරන්නේ තාත්තු උඹට ලෝකෙ බලන්න දුන්න නිසාද? මොකද්ද? මට ඒ කතාවේ තේරුම දැනගන්න ඕන. මොකද්ද කියපන්කෝ? නෑ මුකුත් නෑ බං. නෑ මට දැනගන්න ඕන. මොකද්ද කියපන්කෝ? නෑ මුකුත් නෑ. එපා පුතේ. එපා දේවල් කිසි දෙයක් කියන්න එපා පුතේ. කියන්න එපා මාමේ. මෝ දැනගන්න ඕන. මාමට ඔහොම කරද්දි මට බලන් ඉන්න බෑ මාමේ. කොහොම කරලා මදියාකෝ මේ මිනිස්සයාට. උඹ ඉබදේටි උඹේ ඇස් දෙක පෙනුන්නේ නෑ. උඹට ඇස් දෙක දීලා තමයි මේ මිනිස්සයා පොට්ටේ එක්කුනේ. කොහොම කරලා මදියාකෝ මේ මිනිස්සයාට. තව කරපන් මේ මිනිස්සයාට ඔය වගේ වැඩ.
අනේ මොකක් තාත්තේ ගන්න දවසම නිදා ගන්න මෙලෝ වැඩක් ගන්න නැහැ ගෙදරක. දවසම මූසලා කනව බොනව නිදා ගන්න විතරයි අප්පා. අර දර කැලලක් තියෙන ඒකවත් පළපංකෝ. හැමදේම මම්ම කරන්නේ. ගෙදරට වෙලා ඉන්නෝ ගෙදරට මූසලයි. මොකෙද දෙකෙක් වගේ කොයි වෙලෙත් නිදාගෙන. අනේ පුතේ මගේ මේ කොන්ද රිදෙනවාමයි පුතේ. ඒකයි මම මේ ඇඳට වෙලා හිටියේ. නැත්තම් පුතා දන්නවනේ. මම මේව ඇඳට වෙලා ඉන්නේ නැහැ කියලාමයි පුතේ. අනේ තෝගේ කොයි වෙලෙත් අඬ වැඩි ආවනේ. විතර වැඩක් කරන්නේ නැහැ ඉන්නව මෙතන මොකෙද දෙකගේ. නැගිටපන්. අනේ නැගිටපන්. අනේ නැගිටපන්. පුතේ අපේ අනේ මේ තෝගේ කොණ්ඩ නෙමෙයි තෝගේ මාක්කුණා මට කවන්නේ නැහැ. මං එනකොට මේ දර කෑල්ල පල්ල තියපන්. නැත්තම් දෙනෙතොට පයින් බලාගනි. එදා මම තාත්තට සලකපු විදියටම අද මට මගේ පුතාගෙන ලැබෙනවා තාත්තේ. මට ඇත්තටම සමා වෙන්න තාත්තේ. මට ඇත්තටම සමා වෙන්න තාත්තේ.